ආයු බොහෝ වේවා අස්සලාම් අලයිකුම් කොහොමද ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ආරක්ෂිතව ඇතයි කියලා විශ්වාස කරන ඔය වගේම ප්‍රාර්ථනා කරනවා මගේ channel එක බලන ආදරණීය ඔයාලා හැමෝටම උදා වූ අද දවස සියලු බලාපොරොත්තු ඊට වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වෙන්න කියලා. අද දවස කරන කියන වැඩ කටයුතු ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වෙන දලදා සමිතුන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබෙන්න කියලාත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මැද පෙරදිග සහ යුරෝපීය රටවල් වල සේවය කරන ආදරණීය ඔයාලා හැමෝටම අද 2026 අගෝස්තු මාසේ 15 වෙනි සෙනසුරාදා අද ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 329ක් යටටත් විකුණුම් මිල රුපියල් 337.99ක් යටටත් මැදපෙළතික ඩොලර් එකක් අද රුපියල් 332.61ක් දක්වා මිල පහළ ගිහින් තියෙනවා. අද NEC එක්ස්චේන්ජ් එකේ බාහිර ඉන්දියානු එකක් රුපියල් 884ක් හැටියට මිල සටහන් වෙද්දී ඩුබායි දිරාම් එකක මිල ලන්සාරි එක්ස්චේන්ජ් එකේ රුපියල් 90.57ක් හැටියට මිල සටහන් වෙද්දී ජෝර්දාන් දිනාර එකක මිලත් රුපියල් 469.13ක් හැටියට තමයි අද මිල වාර්තා වෙලා තියෙන්නේ. සෞදි රියාල් එකක් රුපියල් 85ත් රුපියල් 90ත් අතර මුදලක් අද දවසේ ලබා ගන්න පුළුවන් එක්ස්චේන්ජ් වලින් ලැබෙන්නේ මේ අතර මුදලක්. පුරුෂටම ඔන්ලයින් ඇප්ලිකේෂන් එක භාවිතා කරොත් ඔයාලට ඔමාන් රියාල් එකට රුපියල් 864ක මුදලක් අද දවසේ ලබා ගන්න පුළුවන්. කටාර් එකේ ඉන්න ඔයාලට තොන අල් සමාන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එක භාවිතා කරොත් වැඩිම මුදලක් ලබා ගන්න පුළුවන් අද 91.40ක් ලබා ගන්න පුළුවන්. අල් සජීල් සහ ARY එක්ස්චේන්ජ් භාවිතා කරොත් අදත් රුපියල් 1080ක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිත් සෑම එක්ස්චේන්ජ් එකකින්ම රුපියල් 1040ත් රුපියල් 1100ත් අතර මුදලක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද Google rate එක රුපියල් 1077.58ක් හැටියට කුවේ දිනාර එකක මිල සටහන් වෙලා තියෙනවා අද දවසේ. යුරෝ එකක් රුපියල් 384.54ක්, සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 260.22ක්, ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් 235.50ක් හැටියට සටහන් වෙද්දී මැලේසියන් රින්ගිට් එකක මිල රුපියල් 81.40ක් හැටියට සටහන් වෙලා තියෙනවා. ඊස්ටර් සර්කල් එකක් රුපියල් 112.81ක් හැටියට තමයි අද දවසේ යුරෝපීය රටවල් වල මිල සටහන් වෙලා තියෙන්නේ. අද කුවේට් කැරට් 22 ග්‍රෑම් එකක මිල කුවේ දිනාර 39.33ක්, කැරට් 24 42.84ක් හැටියට ග්‍රෑම් එකක මිල අද දවසේ සටහන් වෙදී සෞදි කැරට් 22 ග්‍රෑම් එකක මිල සෞදි රියාල් 478.39ක්, කැරට් 24 සෞදි රියාල් 521.12ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා. කටාර කැරට් 22 ග්‍රෑම් එකක මිල කටාර රියාල් 462.95ක්, කැරට් 24 504.30ක් හැටියට තමයි ග්‍රෑම් එකක මිල සටහන් වෙන්නේ. ඩුබායි කැරට් 22 ග්‍රෑම් එකක මිල ඩුබායි දිරහම් 467.87ක්, කැරට් 24 ඩුබායි දිරහම් 509.67ක් හැටියටත් මිල සටහන් වෙනවා ග්‍රෑම් එකක්. ඔමාන් කැරට් 22 ග්‍රෑම් එකක මිල ඔමාන් රියාල් 49ක් හැටියටත්, කැරට් 24 ඔමාන් රියාල් 53.42ක් හැටියට අද දවසේ මිල සටහන් වෙදී බහරේන් කැරට් 22 ග්‍රෑම් එකක මිල බහරේන් දිනාර 48ක් හැටියටත්, කැරට් 24 බහරේන් දිනාර 52.31ක් හැටියට තමයි අද ග්‍රෑම් එකක මිල සටහන් වෙන්නේ. අද ලංකාවේ දරතරම් මිලදී ගන්නවා නම් කැරට් 22 42457ක්, කැරට් 24 46250ක් හැටියට ග්‍රෑම් එකක මිල සටහන් වෙනවා. ඉතින් ඔයාලා රත්තරම් මිල පහළ ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා පවුමක් මිලදී ගන්නවා නම් මේක පවුමක් මිලදී ගන්නවා නම් 8න් වැඩි කරලා බලන්න ඔයාලගේ රටේ ලංකාව ඇතුළු රටවල් වල ඉන්න අය රටේ තියෙන මුදල් කොපමණ වැය වෙනවද කියලා. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එක තොල් දාලා තියාගන්න. මේ වගේ නිවැරදි මිල ගණන් වල වීඩියෝ දාපු සෙනින් ආරම්භීමේ පහසුව සඳහා වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න comment කරන්න. ඔයාගේ යාළුවන් අතරේ බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා ලංකාවට මුදල් යවද්දී අපි මේ කියන exchange වලට අමතරව තවත් exchange බොහෝම ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ exchange අතරින් ඔයාලට ළඟ පහසු කැමති එක්ස්චේන්ජ් එකකින් ලංකාවට මුදල් යව ගන්න. ඒකේ වෙතත් වැඩිම රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකකින් ලංකාවට මුදල් යව ගන්න. ගිහින් එන්නම් හැමෝටම ප්‍රාර්ථනා කරනවා අද දවස සුබ දවසක් වෙන්න කියලා.